හරි ළමයි physics with HM 2026 online revision එකත් එක්ක අලුතෙන්ම එකතු වෙන්න ඔයාලටයි මේ දැනුවත් කිරීම. එතකොට අපි වැඩේ පටන් ගන්නවා දෙසැම්බර් 12 වෙනිදා පළවෙනි දවස විදිහට. එතකොට එදා ඉඳන් එක්සෑම් එක වෙනකම්ම අපි සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමේ වැඩපිළිවෙල ලෑස්ති කරලා තියෙනවා. මොකද ආසන්න වශයෙන් ඕගොල්ලන්ට මාස 8ක් ඇත්තටම මාස 7ක් වගේ කියලා තමයි අපිට ගණන් හදන්න වෙන්නේ. අන්තිම මාසේ අපි පේපර්ස් කරන්න තියාගන්න ඕනේ. එතකොට දවස් විදිහට ගත්තොත් සතියකට එක දවස ගානේ දවස් ආසන්න වශයෙන් 30ක් වගේ තියෙනවා අපිට සිද්ධාන්ත ටික ආවරණය කරන්න. මොකද අපි අනිවාර්යයෙන්ම මේ දවස් 30 ඇතුලේ සිද්ධාන්ත ආවරණය කරනවා. අමතර දවස් අපි දානවා නම් දාගන්නේ මොකක් හරි ඔයගොල්ලන්ට රිවයිස් කරන්න ඕනි වුණොත්, ගණන් හදන්න ඕනි වුණොත්, එහෙම නැත්නම් අපේ පේපර්ස් ඩිස්කෂන්ස් වලට. මොකද අපි දන්නවා ඕගොල්ලන්ට තව සබ්ජෙක්ට් දෙකක් තියෙනවා වැඩ කරන්න. අපිට මේකේ තියරි ආවරණය කරන්න විතරක් ඕගොල්ලන්ගෙන් සතියට දවස් 2-3 ගන්න බෑ. ඒ නිසා අපි තියරි ටික සම්පූර්ණ කරන්න හරියටම සතියට ඔයගොල්ලන්ගෙන් එක දවසකින් අරගෙන සම්පූර්ණ ඔයගොල්ලන්ට වැඩේ කරලා දෙනවා. මොකද අපි 2025 ෆයිනල් රිවිෂන් එකක් කරා. මීටත් වඩා අඩු කාලයක් ඇතුළත තමයි අපි මේ වැඩේ කරේ. ඒකට අපිත් එක්ක අන්තිම මොහොතේ සම්බන්ධ වෙලා සෑහෙන දේවල් කරගත්ත ළමයි හිටියා. ඔයාලට අපේ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒ ළමයි අපිට අන්තිමට දීපු feedback එක ඔයගොල්ලන්ටම ගිහින් check කරලා බලන්න පුළුවන්. ඉතින් අපි 2026 online revision එක ඊටත් වඩා සැලසුම් සහගතව ඔයාලට සම්පූර්ණයෙන්ම මේ වැඩේ හරියාකාරව කරලා දෙන්න plan කරගෙන යනවා. එතකොට මම කියපු සිද්ධාන්ත ආවරණය කරන දවස් 30 ඇතුලේ ගොඩක් වෙලාවට අපේ ක්ලාස් එක පැය 3, පැය 4, අන්තිම කාලේ පැය 5 දක්වා යන්න පුළුවන්. කම්මැලි නෑ. පන්ති ඇතුලේම අපි ගණන් හදනවා, මමත් හදනවා, ඕගොල්ලෝ ඒත් එක්කම හදනවා. අපි ගණන් හදලා ප්‍රැක්ටිස් කරනවා. ෆිසික්ස් කියන්නේ බලන් හිටියට පුළුවන් වෙන විෂයක් නෙවෙයි. ඕගොල්ලෝ කරලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඕගොල්ලෝම මේකට බැහැලා බලන්න ඕනේ. සබ්ජෙක්ට් එකේ රසය ඕගොල්ලන්ට අන්තිම කාලේ වෙද්දි දැනෙන්න ඕනේ. අන්න එතකොට ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා එක්සෑම් එකට ෆේස් කරන්න පුළුවන්. මොකද රිවිෂන් එකක් එක්ක එකතු වෙන්නේ ගොඩක් වෙලාවට එක්වරක් හෝ දෙවරක් එක්සෑම් එක වෙලාවේ ඒ දැනිච්ච පීඩනය දැනිච්ච අය. ඉතින් ඒ නිසා මම දන්නවා දැන් රිවිෂන් එක පටන් ගත්ත ගමන් ඕගොල්ලෝ හරි උනන්දුවෙන් ඇවිල්ලා මේකට ජොයින් වෙනවා, වැඩ ටික කරගෙන යනවා. හැබැයි ඔන්ලයින් ක්ලාස් එකක තියෙන ප්‍රශ්නය තමයි ටික දවසක් යද්දී ඕගොල්ලෝ ඒ උනන්දුව පොඩ්ඩක් අඩු වෙනවා. ඕගොල්ලෝ මේකෙන් එළියට යන්න බලනවා. ඕගොල්ලෝ ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඉතින් ඒ නිසා අපි ගොඩක් වෙලාවට දැන් අපේ 2025 රිවිෂන් එකත් ඔන්ලයින් ගෲප් ක්ලාස් එකක් වගේ තමයි ගියේ. ඉතින් මේ වසරෙත් අපි බලාපොරොත්තු වෙනවා ඒ අපිත් එක්ක එකතු වෙන ළමයි ප්‍රමාණය අපි ගෲප් එකේ ඉන්නවා. ඒගොල්ලෝ එකිනෙකාව වෙන වෙනම මොනිටර් කරනවා. ඔන්ලයින් ක්ලාස් එකක් වුණා කියලා අපි මේ වීඩියෝ එකක් දාලා ඕගොල්ලන්ට බලන්න කියලා කරගෙන යන පන්තියක් නෙවෙයි මේක. ඉතින් අපේ කට්ටිය ඕගොල්ලන්ම එක්කෙනාගෙන් එක්කෙනාට මොනිටර් කරනවා. ඔන්ලයින් ක්ලාස් එකක් වුණත් අපි ඕගොල්ලන්ගේ සම්බන්ධ වීම බලනවා. තියරි ක්ලාස් එකට ඔයගොල්ලෝ ජොයින් වුණාද? ගණන් ටික ඔයගොල්ලෝ ගෙදරදී හැදෙනවද? ඊට පස්සේ අපි කියන විදිහට අන්තිම කාලේ අපිත් එක්ක අපේ පේපර්ස් වැඩවලට එකතු වෙනවද? එතකොට ඔයගොල්ලන්ට හෝම් ආගම අවට ළමෙක් නම් රිවිෂන් එකටත් අපිට රයිට් රේ ආයතනයේ ෆිසිකල්ම එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිවිෂන් එකට ඔන්ලයින් ඇවිල්ලා ඒත් ඔයගොල්ලන්ට පේපර් එක ලියන්න හෝම් ආගම අවට ෆිසිකල් එන්න පුළුවන් කෙනෙක් නම් අපි ඔයගොල්ලන්ට ඒකටත් අවස්ථාව ලබා දෙනවා. ඒ සියලු දේවල් එක්ක ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වුණොත් ලස්සන වැඩපිළිවෙලක් කරගෙන යන්න පුළුවන්. මේ මාස 7 ඇතුලේ ඔයගොල්ලෝ හිතුවේවත් නැති ප්‍රතිඵලයකට යන්න පුළුවන්. අපේ පැත්තෙන් වෙන්න ඕනේ උපරිම දේ අපි ඔයගොල්ලන්ට කරලා දෙනවා. එතකොට මේ වැඩේ අතරතුර ටියුට්ස් ඔයගොල්ලන්ට කුරියර් මාර්ගයෙන් ලැබෙනවා. ඒත් එක්කම දෙසැම්බර් මාසේ අපි පළවෙනි සති දෙක අතර මුළු දෙසැම්බර් මාසෙම ඔයගොල්ලන්ට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඇවිල්ලා වැඩේ කොහොමද යන්නේ? ටීචින් කොහොමද? ඔයගොල්ලන්ට ඒක සෙට් වෙනවද? මොකද මම දන්නවා හැම ගුරුවරයාම උගන්වන විදිය හැම ළමයාටම සෙට් වෙන්නේ නැහැ. හරි? ඔයගොල්ලෝ ෆිසික්ස් වගේ විෂයක් ඉගෙන ගද්දී අනිවාර්යයෙන්ම Tamanට ඒක බෝරින් නැතුව ගණන් හද රහට ඒක ඉගෙන ගන්න පුළුවන්. Tamanට ගැළපෙන ගුරුවරෙක් හොයාගන්න එක ගොඩක් වටිනවා. ඉතින් ඕගොල්ලෝ මම දන්නවා මේ කාලේ දෙසැම්බර් මාසේ ඔයගොල්ලන්ට ලොකු ඔපචුනිටිස් ගොඩක් තියෙනවා. ඔන්ලයින් එක ඇතුලේ රිවිෂන් පන්ති කිහිපයකට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙලා බලන්න පුළුවන්. මම හිතන විදිහට ගොඩක් ගුරුවරු ෆ්‍රී ක්ලාසස් කරනවා. ආරම්භයේ ඔයාලට ජොයින් වෙලා බලන්න පුළුවන්. ඉතින් අපිත් එක්කත් ඔයගොල්ලන්ට ජොයින් වෙලා බලන්න පුළුවන්. මුළු දෙසැම්බර් මාසෙම කිසිදු අය කිරීමක් නැහැ. හැබැයි එහෙමයි කියලා ඕගොල්ලන්ට PDF එක විතරක් දීලා මේ වැඩේ කරන්න බෑ. මොකද අපි සම්පූර්ණ වැඩපිළිවෙල දෙසැම්බර් 2 වෙනි සතියේ ඉඳන්ම පටන් ගන්නවා. ඒ නිසා දෙසැම්බර් මාසයට පමණ අපිත් එක්ක ෆ්‍රී හරි ජොයින් වෙන ළමයින්ට අපි රෙජිස්ටර් පෝස්ට් මාර්ගයෙන් ටියුට් ලබා දෙන්න ප්ලෑන් කරලා තියෙනවා. ජනවාරි මාසයේ ඉඳන් අපි කුරියර් මාර්ගයෙන්ම ඕගොල්ලන්ට ටියුට් ඔයගොල්ලන්ගේ ගෙදරටම ලැබෙන්න සලස්වනවා. ඒත් එක්කම තව විශේෂ දෙයක් තමයි දෙසැම්බර් මාසයේ අපි උගන්වන පාඩම් ගැන අපි මෙහෙම දෙයක් මේ වෙද්දි සැලසුම් කරලා තියෙනවා.
ඒකක හාමාන මිනුම් උපකරණ අපි අර කියපු දවස් 30 ඇතුළට දාගන්නේ නැහැ. මොකද ඒක ගොඩක් අයට ඇත්තටම ගැටලුවක් නැති පාඩමක්. මොකද ඕගොල්ලෝ O level වල ඉඳන් A level වලට ආපු ගමන් හරි ආසාවෙන් උනන්දුවෙන් හැමෝම කරගන්න පාඩමනේ ඒක. එතකොට ඒක ඕගොල්ලන්ට ඇත්තටම මතක් කිරීමක් පමණයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට යාන්ත්‍ර විද්‍යාව ගත්තොත් යාන්ත්‍ර විද්‍යාවේ බහුතරයක් ඇයට අන්නේ පුළුවන් වීම පැට්‍රිස් එක තියෙනවා. මොකද ඕගොල්ලෝ උසස් පෙළට ආපු ගමන් හරි ආසාවෙන් මුල් ටික පටන් ගන්න පාඩමක් ඒක. අන්තිම හරිය වෙද්දි තමයි සමහරවිට ගොඩක් අය විශේෂයෙන් අපගමනය වෙන්න පටන් ගන්න. හැබැයි දැන් අපි කල්පනා කරපු දෙයක් තමයි අපේ පැත්තෙන් අපි මුලින්ම ෆ්‍රී සති දෙක දෙන්නේ ඕගොල්ලන්ට ක්ලාස් එක ගැන අවබෝධයක් ගන්නනේ. ඉතින් ඒ සති දෙකේ අපි යාන්ත්‍ර විද්‍යාව පාඩමම කරන එකකින් එක පැත්තකින් ඕගොල්ලන්ට සමහරවිට ඒක කොහොමත් පුළුවන් පාඩමක් වෙන්න පුළුවන්. අනිත් පැත්තට මේ කාලය ඇතුලේ ඕගොල්ලන්ට ගැලපෙන ගුරුවරයෙක් හොයාගන්න හෝ ජොයින් වෙවි බලන ගොඩක් ක්ලාස් වල ওই පාඩම පටන් ගන්න තියෙන්න පුළුවන්. ඒ නිසා අපි දෙසැම්බර් 14 වෙනිදා තාපය පාඩමෙන් අපේ වැඩේ පටන් ගන්න ප්ලෑන් කරලා තියෙනවා. මොකද යාන්ත්‍ර විද්‍යාවෙම ආරම්භයක් ගන්න ඕන කියලා එකක් නැහැ. ඕගොල්ලෝ රිවිෂන් පන්තියකට එන ළමයි නේ. එතකොට සබ්ජෙක්ට් එක ඇතුලේ සෑහෙන කාලයක් හිටපු එකපාරක් එක්සෑම් එකක් ලියපු ළමයි විදිහට ගණන් හදන්න ඕනේ පැට්‍රිස් එක ඕගොල්ලෝ ගාව දැනටමත් තියෙනවා. ඒ නිසා අපි තාපය පාඩමෙන් අපේ වැඩේ පටන් ගමු. එතකොට තාපය කියන්නේ බහුතරයක් අයට ප්‍රශ්නගත වෙලා තියෙන පාඩමක්. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට පළවෙනි සති දෙකේ පන්තිය ගැන සෑහෙන අවබෝධයක් ගන්න පුළුවන්. ඒ පාඩමත් එක්ක සම්බන්ධ වුණාම ඊට පස්සේ අපි යාන්ත්‍ර විද්‍යාවත් තියරි පන්තිය ඇතුළෙම කතා කරනවා. ඒක අපි අමතර පන්තියකට දාන්න. ඒකත් තියරි පන්තිය ඇතුළෙම කතා වෙනවා. මුලින්ම අපි තාපයෙන් තමයි වැඩේ පටන් ගන්න. එහෙනම් අපිත් එක්ක ජොයින් වෙලා බලන්න. දෙසැම්බර් 12 වෙනි සිකුරාදා රාත්‍රී 7ට අපි Zoom වලිනුත් දෙන්නම් YouTube වලිනුත් දෙන්නම්. මොකද ඕගොල්ලන්ට data ප්‍රශ්නයක් වෙයි කියලා අපි කලින් අවුරුද්දේ අන්තිම වෙනකම් මේක ඒ විදිහටම කරා. ළමයින්ට අපි අන්තිම වෙනකම්ම සියලු classes YouTube හරහා ලබා දුන්නා. මොකද ඕන කෙනෙක් ගාව අද වෙද්දි mobile phone එකක් තියෙනවා. ඕගොල්ලෝ social media package එකක් use කරනවා data වලට. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට අමතර data වලට වියදමක් කියන්නේ නැතුව මේ වැඩේ කරගන්න අපි YouTube හරහා අන්තිම වෙනකම්ම ඕගොල්ලන්ට live හෝ recording හෝ හැමදේම ලබා දෙනවා. එහෙනම් වැඩ කරන්න කැමති අය මේ පොඩි කාලෙන් සෑහෙන ගේමක් ගහන්න කැමති අය ජොයින් වෙලා බලන්න. ඔයගොල්ලන්ට ඇත්තටම වෙනසක් තේරෙයි. මොකද අපේ physics with HM online පන්ති අපි හැම වෙලේම online එකේ වුණත් උපරිම ගුණාත්මක භාවය ආරක්ෂා කරගෙන පන්තිය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට වෙනම වැඩ කරන අපේ crew එක ඉන්නවා. පටන් අරගෙන ටික කාලයක් යද්දී ඕගොල්ලෝ මේකෙන් අපගමනය වෙන්න ගියොත් අපි ඒ ගැනත් බලනවා. ඒවා හොයන්න බලන්න කට්ටිය ඉන්නවා. ඔයාව අන්තිම වෙනකම්ම මේ වැඩේ ඇතුලේ තියාගන්න අපේ පැත්තෙන් කෙරෙන්න ඕනේ උපරිමය අපි කරනවා මේක ඔන්ලයින් ක්ලාස් එකක් නිසා. අන්තිම වෙනකම් අපි ඔයාලත් එක්ක ඉන්නවා. අපි papers උත් පන්ති ඇතුලේ කරනවා. ඕගලන්ට full papers ඔන්ලයින් වල ලියන්න බලාපොරොත්තු වෙන අයට අපි Zoom meeting එකක් දාලා ඕගොල්ලෝ කැමරා ඔන් කරලා මේ පැත්තෙන් කෙනෙක් ඕගොල්ලෝ මොනිටර් කරගෙන ඉන්න ගමන් ඕගොල්ලන්ට paper එක ලියන්න පුළුවන්. අපි මේ වැඩේ 2025ට කරා. ඒ වැඩේ අති සාර්ථක වුණා. ඉතින් මේ විදිහට ගෙදර ඉඳන්ම paper ලියන්න කැමති අයට මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට Zoom meeting එක ඇතුලේ paper එක ලියලා හරි වෙලාවට submit කරන අයට අපි paper එක mark කරලා දවසක් ඇතුළත ලකුණු දීලා වැඩි ලකුණු ගන්න අය අගය කරලා ලස්සනට වැඩේ කරනවා. paper ලියන එකත් ඕගොල්ලන්ට boring නැතුව කරගන්න පුළුවන්. එහෙනම් එකතු වෙන අපිත් දෙසැම්බර් 12 වෙනි සිකුරාදා රාත්‍රී 7ට